මචං මම වීඩියෝ එකක් දැම්මා මේ පෙරේදා ඊයේ පෙරේදා දෙකේම ඒ කොල්ලගේ මේ කේස් එකට කරන් දෙන කොල්ලෙක්නේ මචං අර කොරියාවේ ඉඳන් ඇවිල්ලා බෙල්ල වල දාගන්න නැති වෙන්නේ තමන්ගේ වයිෆ්ගේ ප්‍රශ්නකට. ඒකට ඇවිල්ලා මචං 15ක් විතර 10ක් 15ක් විතර ඇවිල්ලා මේ කියලා තිබුණා මේ දකුණේ ඉන්න පොන්නයෝ ඔය වගේම තමයි පොන්නයෝ කියලා. මම බලට දෙයක් කියන්නම් මචං මේක අහවම අනිත් මිනිස්සු නම් තරහ නම් වෙන්න එපා. අනිත් පළාත් 8 මිනිස්සු තරහ වෙන්න එපා. හේතුව දන්නවා කියන එක. උඹලට මතකයි සුනාමිය ආවා. ඔය සුනාමියට මචං දකුණේ ඔක්කොම කෑලි ගලවන් ගියා. රේල් පාරවල්, ගෙවල් දොරවල්, මිනිස්සු, යාන වාහන. හැබැයි උදව් කරේ ඔය අනිත් පළාත් 8ේම මිනිස්සු තමයි උදව් කරේ දකුණේ මිනිස්සුන්ට. ඒ මිනිස්සු ඊට පස්සේ බලට මතක ඇති දිට්ව ආවා. ඊට පස්සේ දකුණු මිනිස්සු ගිහිල්ලා දිට්වයකට උදව් කරා. දිට්වයක කොහෙද ගෙවල් තියෙන්නේ? මේ ගෙවල් සුද්ධ කරන්නද? කන්න බොන්නද? කෑම මේ ගෙවල් වලින් හදාගෙන ඇවිල්ලාද? එහෙම උදව් කරා. මම මචං මේ අනිත් මිනිස්සුන්ට කියන්න ගමන් නිකන් මේක කිව්වේ මේක අහපන් කැරිපොන්නයා. හරිද? උඹලා වගේ උන් ඉන්නකම් ලංකාවේ මිනිස්සු මචං ජාති ભેද ඇති කරගෙන නවත්තන්න බෑ. තොපි වගේ චූටි 2.5 මේ මතවාද තියෙන මිනිස්සු ඉන්නව නේද? උඹලට මම දකුණු මිනිස්සු ගැන කියන්නම්. ඔය බෙන්තරකමින් පාර්ලිමෙන් යහ පැත්තට පැන්නට පස්සේ ඔය ඔක්කොම ඉන්නේ මචං දකුණු මිනිස්සු. හරිද? ඔත්තරයි ඉන්නවා මචං ලොක්කෝ ඉන්නවා පොඩ්ඩෝ ඉන්නවා සල්ලිකාරෝ ඉන්නවා කුඩුකාරෝ ඉන්නවා ගංජකාරෝ ඉන්නවා ගහ ගන්න මිනිස්සු ඉන්නවා පාතාල මිනිස්සු ඉන්නවා දේශපාලකයෝ ඉන්නවා තව නැති එකෙන් නෑ ඔය ගමේ මේ පළාතේ බලගම් වල ඉන්නවද මම දැක්කර මේ කවුද සන්නස්ගල කියනවා සන්නස්ගල කතාව අහපන්කෝ සන්නස්ගලම කියනවනේ බලගේ පැත්තේ ඉන්නවද දේශපාලකයෝ ජනාධිපතිවරු ඉන්නවද බලගේ පැත්තේ ඉන්නවද හාමුදුරුවරු එහෙම අහනවනේ බල දැක්කලා තියෙනවද ඒක අනේක තමයි කියන්නේ අහගනින් පොන්නේ හරිද මේ පොන්න සෙට් එකටම කියන්නේ බලගේ දකුණ කියන්නේ මචං මේම හදවත් තියෙන මිනිස්සු උන් හොඳට හොඳයි නරකට නරකයි හරිද උන්ට මචං මාර දෙකක් තියන්නේ ආගන්තුක සත්කාර ගැන ඕනම එකට ඇවිල්ලා බලපන් මචං පාලෙන් පැල්ල ඕනම ගමකට ගිහලා බලපන් අය අම්මා ඕන්න තාත්තා ගහකට ගහලා දෙන ඩයල් තමයි එතන ඉන්නේ මම මාත් දකුණු නිසා තමයි බලන්න මේ කියන්නේ මේ අර දකුණේ පොන්නෝ කියපු නිසා තමයි කියන්නේ හැබැයි උඹ බලය ගෑණි අරන් ඇවිල්ලා දීපන් දකුණු මිනිහට එකපාරින් උඹට නිමුන්නුද තිබුන්නුද ෆෝද පහද උන් හදලා දෙවි. එතකොට බලට බලා ගන්න පුළුවන් පොන්නෝද නැද්ද කියලා. මේක ආපන් ඔය දකුණ කියන්නේ මචං ලංකාවේ මුල. හරිද ඒක අහගනින්. නැත්තම් මේ අනිත් මිනිස්සුන්ට නෙමෙයි මම කියන්නේ මේ අර අපේ කතා රූපේ 15 දිනාටයි 16 දිනාට තමයි මම කතා කරන්නේ මේ හරිද? උඹලා වගේ පොන්නෝ ඉන්නෝ නේද? තොපි වගේ පොන්නෝ බං බල්ලොන්ට ජාතක වෙච්ච උන්. දන්නවද ඒක? දකුණේ මිනිස්සු ලංකාවේ සල්ලිකාරයෝ කවුද කියපන් ඉන්නේ? ලොකුම සල්ලිකාරයෝ කවුද ඉන්නේ? දකුණේ මිනිස්සු. ලංකාවේ වැඩිපුර බිස්නස් තියෙන කාටද? දකුණේ මිනිස්සු. වැඩිපුර පාතාලේ ඉන්න කවුද? දකුණේ මිනිස්සු. ලංකාවේ මේ අර ඒ දවස්වල මේක ගන්න ෆයිට් කරේ කවුද? දකුණු මිනිස්සු. ඒ දකුණු මිනිස්සු කියලා එහෙම නමක් නෙමෙයි මචං ඔතන. දකුණු මිනිස්සුන්ගේ හිත හොඳයි. දකුණු මිනිස්සු කියන්නේ ඕන දෙයකට එකයි. අය අර කටින් එකයි පුකෙන් එකයි නෑ. අනේක තමයි උඹලට තේරුම් කරන්න දන්නේ මේ මට උන්ටරන් තේරුම් කරලා වැඩක් නෑ සිරාම මම තේරුම් කරන්න යන්නේ මේ අපේ අනිත් මිනිස්සුන්ට. දකුණේ වමේ බයඹ එහෙම කියලා කතාවක් නෑ මේකේ. දැන් මුන් හිතන් ඉන්නේ මේ කොළඹ අපි කොළඹ දකුණ කියන්නේ ගමක් පකෝ බහගනින් කාගෙන් හරි කියලා බලලා තාත්තගෙන් හරි අම්මගෙන් හරි හාපන් සීයලා කොහෙද කියලා බලගේ සීයක් දකුණ වෙන්නේ නැති හාපන් ගිහිල්ලා බල මේ කොළඹ ආරේ අපි ඔන්න පොෂ් උත්තේ පයිය පකෝ බලගේ ඕතරින් ගියාම උ කන්නෝ මාලිගාවත්තෙන් ගියාම උතු කලිසමත් ගලවලා ගන්නෙ එච්චර කැරියෝ ඉන්නේ පැත්තේ එතකොට බල කියන්නේ ඒවා හොඳයි දකුණු මිනිස්සු කරන්නේ වදායි වැරදි. තොපි වගේ ගෝතෝන්ට මේ හොඳටම තේරුම් කරලා දෙන්න දන්නේ. කැරියෝ ගෝතෝ මර්සිකාරයෝ චණ්ඩි බණ්ඩි හැම ගමකම ඉන්නවා. හරිද? හැබැයි දකුණගේ මිනිස්සුන්ගේ හිත හොඳයි. ඒ මිනිස්සු ඕන දෙයක් ඕන මිනිහට දෙනවා. ඕනම දෙයක් කරනවා. මේ මහින්ද රාජපක්ෂ ගැන කතා කරන්න එපා. මොකද දකුණේ කියලා මහින්ද රාජපක්ෂ අපි ඇතැරලා තියෙන දකුණේ අයින් කරලා තියෙන යා හරිද? ඒක නිසා මේ මිනිහ ගණන් ගන්න එපා. නාම රාජපක්ෂ ගණන් ගන්න එපා. අනිත් මිනිස්සු ගැන කතා කරනවා. හරිද? අනිත් මිනිස්සු අය පණ උනක් දෙන්න කැමති මචං ඕන මිනිහෙක්ගේ මේ ජීවිතයක් වෙනුවෙන්. කොච්චර මිනිස්සු ජීවිතේ බේරලා තියෙනවද යකෝ අර මූදේ ගහගෙන ගිහිල්ලා. තොපි වේ දන්නේ නැතුව පයිවල් කතා කරන්න එපා. දකුණකුව මොහු කරනවා. ඉතින් අනිත් මිනිස්සු තරහ නිසා කියන්නේ කමන්න තරහ වුණත් දකුණ කියන්නේ මොකන්නෝ ලංකාවේ තියෙන එකම හදවත.
කොළඹ නෙමෙයි කොළඹ කියන්නේ තොපි කොහෙද බං මං එයා තොපි මේ අර තුම්පණෙන් ඇවිල්ලා කොළඹ ගෙවල් අරගෙන ජීවත් වෙච්ච පකැලා බලා. හරිද? ආගානින් උඹ දකුණේ කෙට්ට ටෝක් කරලා බලපන්කෝ. අනේ එතකොට අපට තේරෙයි ඌ කවුද කියලා. උඹ දකුණේ එකෙක් උදව්වක් කියලා බලපන්කෝ. අනේ එතකොට තේරෙයි උඹ කවුද කියලා. අනේ ඒක නිසා කියන්නේ පලාත් පැත්තක දාපන්. මේ ඔක්කොම මිනිස්සු එකම රටේ. හැබැයි මේ මිනිස්සුන්ගේ තියෙන්නේ දකුණ මිනිස්සුන්ගේ තියෙන්නේ වෙනම හදවත්. ඒ කියන්නේ ඕන එකට උදව් කරනවා පැලෙන්න මැරෙන්න මැරීගෙන හරි උදව් කරනවා. හරිද? හැබැයි බලව වගේ සලකනවා නම් ඌතේ අනිත් පැත්තෙම ඔබට ඒ වගේම සලකනවා. ඔබට ගුටිද රොටිද පෑන්ටිද මොනවද ඕනේ මේ පැණිද උන් ඒවත් දෙනවා. අනේකයි කියන්නේ පුක පලා ගන්න එපා දකුණු මිනිස්සුන්ට මොනවා හරි කියලා. එන්න ඒක හොඳට මතක තියාගන්න. මේ හැම අනේ සමා වෙනවනේ මේ මේ පළාත්වල මිනිස්සුන් නෙමෙයි කියන්නේ මේ කොළඹ ඉන්නවනේ මචං මේ එන්න පැත්ත වලින් ඇවිල්ලා ඉන්නවනේ දුෂ්කර පැලති වලින් වතුරවත් නැව හුත්ත පුක හොදන මුන්ට මුන් ඇවිල්ලා පුක දෙනවා මෙතන කැරියෝ ආගනින් හරිද ඔබට හොඳින්ම කියන්නේ ටෝක් කරලා බලපන් එතකොට පුළුවන් බලා ගන්න උඹද වැඩකාරයා දකුණු මිනිහද වැඩකාරයා කියලා ඔය බලාගෙන ඉන්න සෙට් එකේ මිනිස්සුන්ට කියන්නේ බලාගනින් ටෝක් කරලා බලපන්. හැබැයි උඹ ඒ ටෝක් කරලා විනාඩි 5කින් ආපහු උදව්වක් ඉල්ලපන්. අනේ ඒ විනාඩි 5ත් ඒත් ඌ උදව් කරන බලට අනේ ඒකයි දකුණු මිනිස්සුන්ගේ වෙනස තියෙන්නේ. හොඳට හොයලා බලපන් බොරුද ඇත්තද කියන්නේ කියලා.